තාවට සියලු දේශපාලන පක්ෂවලට හා පසුව රජය පවත්වාගෙන යාමට දායක වූ සියලු දෙනාටම අද ඒ සතුට භුක්ති විඳින්න පුළුවන්. කරු කතානායකතුමනි, අප මීට වසර 3මාරකට පෙර ජාතිය හමුවේ තිබූ ඓතිහාසික ලියවිල්ල වූ මහින්ද චින්තනයේ සඳහන් පරිච්ඡේදයෙන් කොටසක් මේ මොහොතේ මා මතක් කළ යුතුව තිබෙනවා. මේ රටේ නිදහස උත්තරීතරය කිසිදු බෙදුම්වාදයකට මම ඉඩක් නොතබන්නෙමි. කිසිම අයෙකුට අප රටේ ජනසම්මත වාදය විනාශ කිරීමට මම ඉඩ නොදෙන්නෙමි. සියල්ලන්ගේ ජාතික හා ආගමික අනන්‍යතාවයන්ට ගරු කිරීම, කිසිවෙකුට බලය යොදා හිරිහැර නොකිරීම, පුද්ගල නිදහස හා සමාජ නිදහස සුරැකෙන නව සමාජයක් බිහි කිරීම මගේ බලාපොරොත්තුවයි. එය මහින්ද චින්තනයේ අරමුණයි. කතානායකතුමනි, ලෝකේ තාමත්ම දරුණුම ත්‍රස්තවාදීන් පරාජය කර මෙබඳු අභිමානවත් ජයග්‍රහණයක් ලබා ගත්තේ කොහොමද කියන කාරණය මේ ඓතිහාසික දිනේ විමසා බැලිය යුතු තිබෙනවා. අපි දීර්ඝ ඉතිහාසයක් තිබෙන රජවරු 182ක් රජ කළ වර්ෂ 2500කටත් වඩා අනබභවනීය රාජ්‍ය පවත්වාගෙන ගිය රටක්. දුටුගැමුණු වළගම්බා විජයබාහු වැනි රජවරුන් සතුරු ආක්‍රමණ අභිබවා ස්වාධීනත්වයේ තහවුරු කළ රටක්. දාච්‍ය, පීච, පානෙමාර, පිළමාර, සිව, එලාර වැනි ආක්‍රමණිකයන්ට එරෙහිව අතීතයේ සටන් කළාක් මෙන් ලෝක අධිරාජ්‍ය ගොඩ නැංවූ පෘතුගීසින්ට, ලන්දේසින්ට, ඉංග්‍රීසින්ට එරෙහිව සටන් වෙද පුරුදු රාජ්‍යයක්. මායාදුම්නේ පළවෙනි රාජසිංහ, විමලධර්ම සූරිය වැනි රජවරුන් වගේම වීර කැප්පිටිපොළ, වීර පුරංඅප්පු වැනි වීරවරීන් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව කළ සටන් මාසීපත් කළ යුතුව තිබෙනවා. මේ අනබිභවනීය බව රැකගත් ඉතිහාසය පිළිබඳව සොයා බැලීමේදී අපට පෙනෙන පොදු කරුණක් තිබෙනවා. එනම් උපම්බිමේ ජනතාව එක්සත්ව සිටින තාක් කල් කිසිදු බාහිර සතුරෙකුට මේ රට යටත් කරගත නොහැකි වීම ඒ පොදු සත්‍යයි. එසේම කිසිදු මෙලෙච්ච හෝ ඒකාධිපති පාලනයක් මේ බිමේ ස්ථාපිත කිරීමට නොහැකි බව අපට පැමිණෙන අනෙක් පොදු සාධකයයි. මාගේ මාතෘ භූමිය ඉතිහාසයේ කිසිදු විටක අත්නෝමතික හෝ මෙලෙච්ච පාලනයකට ඉඩක් නොදී අපරාජිතව සටන් වෙද තිබෙනවා. අදට පමණක් නොවේ, මතුත් එබඳු මෙලෙච්ච ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් වදින්නට අපට අවශ්‍ය ශක්තිය, එඩි බල ලබා දුන් ඒ අතීත විරුවන්ට මේ මොහොතේ මගේ ප්‍රණාමය පුද කළ යුතුයි. LTT ත්‍රස්තවාදීන් 1975 දී යාපනයේ නගරාධිපතිවරයාව මරා දාලා රට දෙකට කිරීමේ ගමන ආරම්භ කළා. ඒ ගමන ආරම්භ කරද්දී ත්‍රස්තවාදීන්ට උතුරු නැගෙනහිර එක බින් අඟලක්වත් යටත්ව තිබුණේ නැහැ. මට මේ රට අපේ ජනතාව බාර දෙනකොට LTT මේ භූමියෙන් වර්ග කිලෝමීටර් 15000කට වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ අපේ රටේ භූමි ප්‍රමාණයෙන් 4න් එකක් පමණ වූ ප්‍රමාණයකුත් මූදු තීරයෙන් 3න් 2කුත් ඔවුන්ගේ පාලනයට නතු කරගෙන තිබුණා. ඒ කාලය අතුරතුර නැති වුණේ භූමිය විතරක් නොවේ, දසදහස් ගණන් ජීවිත, දේපොළ පවා ජාතියට අහිමි වුණා. සිය ගණන් ආගමික උතුමාණන් වගේම ආර් ප්‍රේමදාස, රජීව් ගාන්ධි වැනි රාජ්‍ය නායකයිනුත්, ලක්ෂ්මන් කදිරගාමර, ගාමිණී දිසානායක, ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ වගේම AHM ඇෂ්රොෆ් වැනි ශ්‍රේෂ්ඨ ඇමතිවරුනුත් අපිට අහිමි වුණා. පසුගිය ජනාධිපතිවරණය වන විට ත්‍රස්තවාදීන් අප කිසිවෙකුටත් හිතන්ට බැරි තරම් දුරගොස් තිබුණා. දැවැන්ත ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට ලෝකයේ කිසිම ත්‍රස්තවාදී සංවිධානයකට නැති තැනක් හිමි කරගෙන තිබුණා. නැව්, ගුවන් යාන, සබ්මරින් වගේම ලොව දියුණුම ගිනි අවි ඔවුන් අත්පත් කරගෙන තිබුණා.
පරිපාලන නගර, ජාත්‍යන්තර ජාවාරම්, බැංකු, වෙබ් අඩවි, ගුවන් විදුලි සේවා, මුදල් ලේඛක ආදියත් නිකුත් කර තිබුණා. ඔවුන්ගේ වත්කම් අදටත් මනින්න පුළුවන් කෙනෙකු ඉන්නවාදයි මා දන්නේ නැහැ. ලෝකය මෙතෙක් එවැනි දැවැන්ත ත්‍රස්තවාදී සංවිධානයක් දැක තිබුණේ නැහැ. භයානකම දේ නම් මේ විනාශකාරී ත්‍රස්ත සංවිධානයට මේ රටේ භූමියෙන් විශාල කොටසක් ඔප්පුවකින් ලියාවින් කර තිබීමයි. ඒ නිසා 2005 දී බාරගත්තේ ඊටම බරපතල අභියෝග සහිත රටක්. තොප්පිගල හෝ වන්නි කැලයට පමණක් නොවේ රටේ සෑම දේශපාලන ක්‍රියාවලියකටම ත්‍රස්තවාදීන්ගේ භයානක සෙවණැල්ල වැටුණා. ඔබ දන්නවා නොරොච්චෝලේ විදුලි බලාගාරය ඉදි කරන්න නියමිත තිබුණේ මීට දස ගණනාවකට කලින්. නමුත් මේ බලාගාරය ඉදි කිරීම ගැන සිතා බලමින් සිටියේ, ප්‍රමාද කරමින් සිටියේ ත්‍රස්තවාදීන්ට කවදා හෝ මේ ප්‍රදේශය යටත් වේවිය කියන බයට මේවා ජාතියට අමිහිරි වූ සත්‍යයන්, ඊට වඩා අමිහිරි වූ සත්‍යයන්ට මාගේ මාතෘ භූමිය මුහුණ දී තිබුණා. ත්‍රස්තවාදීන් ලංකා සිටීමේ තමන්ට අයත් විය යුතු ප්‍රදේශ ඇඳලා ඊළාම් රාජ්‍ය ගොඩනගා ගැනීමට නිරන්තරයෙන්ම කටයුතු කළා. නමුත් නීත්‍යානුකූල ව්‍යවස්ථාවක් තුළ තහවුරු කළ ඒකීය රාජ්‍ය සංකල්පයට ගරු කිරීමට පවා ඇතුමුන් බියවන තත්ත්වයක් ත්‍රස්තවාදීන් ඇති කර තිබුණා. ලෝකේ බලවත් රටවල් පවා ත්‍රස්තවාදීන් ඉදිරියේ අසරණ බවක් පෙන්වුවා. සමහර රටවල් ත්‍රස්තවාදී ඉදිරියේ සැලුණා, දන නැමුවා. ලෝකේ බොහෝ රටවල් වලට මුහුණ දෙන්න අමාරු ප්‍රශ්නයකට අපේ රටට මුහුණ දෙන්න පුළුවන්ද කියන පරාජිත මානසිකත්වයකට අපේ ජාතිය ඇද වැටී තිබුණා. ත්‍රස්තවාදය කියන්නේ දේශපාලනයේ, ආර්ථිකයේ, විද්‍යාවෙත් වගේම ලොව තියෙන සෑම විෂයකම තියෙන භයානකම දේ එකතු වූ විෂසහිත සර්පෙක් වගේ. ත්‍රස්තවාදය දේශපාලනයෙන් උකහාගන්නේ ජාතිවාදය, ආර්ථිකය ගොඩනගන්නේ මත්ද්‍රව්‍යයන්, ජාවාරම් වලින් සහ කප්පන් වලින්. තාක්ෂණයෙන් ගන්නේ පුපුරන ද්‍රව්‍ය. මේ භයානකම දේවලින් හැදුණු ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ලංකාවේදීම පරාජය කිරීම කිසිවකටත් දෙවනි වන්නේ නැහැ. ඒ නිසා අපි ත්‍රස්තවාදීන්ගේ භාෂාවෙන් උත්තර දෙන්න ගියේ නැහැ. ත්‍රස්තවාදීන් යුද්ධය ඉල්ලනකොට අපි දුන්නේ මානුෂික මෙහෙයුම, අතක තුවක්කුවක්, අතක මානව හිමිකම් ප්‍රඥාප්තියක්, උරහිසේ ප්‍රාණ අපකරුවන්, හදවතේ දරු සෙනහසක් දරාගෙනයි අපේ සෙබළු මේ මානුෂික මෙහෙයුමට පිටත් වුණේ. ඒ ගමන හමුදා ඉතිහාසයේ අසම සමන ගමනක්. සිවිල් ජනතාව මිනිස් බෝම්බ බවට පත් කළ යුද්ධ බිමට ගිහින් ඒ ජනතාවගේ ලේ සොලවන්නේ නැතිව සඩන් කිරීම හාස්කමක්. මෝසම් වර්ෂාවට මහා ගම් වතුරට උරුතු දෙමින් අඩියක් පසු නොබා සිටීම විස්කමක්. සුළු අවි පමණක් යොදාගෙන කාලතුවක්කු යුද ටැංකි පැරදිවීම විශ්වකර්ම ක්‍රියාවක්. LTT ත්‍රස්තවාදීන් යොදාගන්න මෙලෙච්ච යුද්ධ උපක්‍රම වලට මුහුණ දිය හැකි යුද්ධ ශිල්පයක්